Hi, welcome back to my YouTube channel. Hello කොහොමද ඉතින් ඔයගලන්ට ඔයගලන් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් කොහොමද ඔයගලන් අවුරුද්ද සැමරුවද? තරඟ තිබ්බද? ඔයගලන් පවුලේ අය සෙට් වුණාද? ඉතින් මොනවද විස්තර? කමෙන්ට් වල කියාගෙන යන්න ඔයගලන් අවුරුද්ද සැමරුවේ කොහොමද කියලා. මේ vlog එකෙන් ඔයගලන්ට එක්ක මම ෂෙයා කරගන්නේ මමයි අපේ ෆැමිලි එකේ කට්ටියයි කොහොමද අවුරුද්ද සැමරුවේ කියන එක. අපි ගේම්ස් කරා, ඊට පස්සේ නැටුවා, කෑවා, බිව්වා, ආතල් එකක් දැම්මා. ඉතින් එහෙනම් අපි යමු ගේම්ස් පටන් ගන්න. ගේම්ස් පටන් ගන්න කලින් මේ පාර අවුරුද්ද අපි සමරන්නේ අපේ ගෙදර නෙවෙයි. ඒ කියන්නේ වෙන දවස්වලට අවුරුද්ද සමරන්න අපේ ෆැමිලි කට්ටිය ඔක්කොමලා අපේ ගෙදරට තමයි එන්නේ. ඒත් අද අපි ඔක්කොමලා යනවා අපේ ලොකු නැන්දලා ගෙදර. ඉතින් එහෙනම් අපි ලෑස්ති වෙලා යමු හේ. A few moments later. අපි දැන් ගේම්ස් පටන් ගන්න යන්නේ. බීච් එකට තමයි යන්නේ අපි ගේම් කරන්න. Let's go! මේ තියෙන්නේ අපේ පළවෙනි ගේම් එක. මේකේ වෙන්නේ ওই පිටිපස්සෙම රතු පාට ෂර්ට් එක නැගින අයියා. ඒ අය කරන දේ, ඒ අය කරලා පෙන්නන අභිරූපණ රංගනය මම ඒ විදිහටම මගේ ඉස්සරහා ඉන්න කෙනාට කරලා පෙන්නන්න ඕනේ. එහෙම ඉස්සරහට යද්දී ඕක සමහරක් අය වරද්දනවා. ඉස්ලාම කරපු දේ නෙමෙයි කරන්නේ. බලන්නකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ටට්ටු කරන්න. ටට්ටු කරලා. මේ මොකද්ද මේක? ලාදිට කරන්න. එයා මේක බලන්න. මේක නෙමෙයිනේ ආවේ. දැන් අපි කරන්නේ බැලුම් ගේම් එක. ඒ කියන්නේ බැලුම් පිපිටවීමේ තරඟය. 1 2 3 start. Para belo mano. නෑ ඊළඟ තරඟේ ඊළඟ තරඟේ මේ වතුර බැලුම් අල්ලන එක. වතුර පුරවල බැලුමට බැලුම් අල්ලන. බැලුම් සමාන දෙයක්. එතන කට්ටිය වතුර පුරවන්න ගිහිල්ලා බැලුම් බෝල වලට
හැදෙන්නේ නෑනේ බං. උඹ 2 3 ඒක වැටේ කැඩෙන්නේ නෑ. 2 3 2 ඉස්සරහින්නේ 3 අල්ලක බා. පස්සට යන්න. තව දුරේ යන්න. ගා බලලා පස්සට යන්න. අක පිටටනේ පහක් ගල් ගොඩ යන දුර නෝ. 1 2 3 මොනතරම් අසහනයක්ද තියෙන්නේ. ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. අනිවාර්යයෙන්ම බෙහෙත් බොන්නත් අවශ්‍යයි. අපි මේ අවුරුදු ගේම්ස් ටික ප්ලෑන් කරද්දී අපි අපේ ගෲප් එකට එක එක මේ ලින්ක්ස් සේවලා අපි මේක කරමු කියලා ගොඩාක් කතා වුණා. ඒත් අපිට ඒකක්වත් කරගන්න හම්බුනේ නැහැ. ඔන්නක තමයි ප්‍රශ්නේ. ඊට පස්සේ ඉතින් අපි දවල්වත් කාලා දිගටම නටපු එක තමයි කරේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ අවුරුදු දවස ගෙවුනේ. ඉතින් ඔයගොල්ලෝ අවුරුදු සැමරුවේ කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් බයි හැමෝම පරිස්සමින් ඉන්න. බයි.